සර්පයෙක් දරුණුද? එහෙමත් නැත්නම් දුර්ජනෙක්, ඒ කියන්නේ නරක මිනිස්සෙක් දරුණුද? ඇත්තටම සර්පයාට වඩා දුර්ජනයා භයානකයි කියලා අපේ පැරණි සංස්කෘත සාහිත්‍යයේ ලස්සන ශ්ලෝකයක් තියෙනවා. සර්ප දුර්ජනයෝර් මධ්‍යේ වරං සර්පෝන දුර්ජන සර්පෝ දශති කාලේන දුර්ජනස්තු පදේ පදේ. මේකේ තේරුම තමයි සර්පයෙක් සහ නරක මිනිස්සෙක් අතරින් සර්පයා උතුම් කියන එක. ඇයි එහෙම කියන්නේ? සර්පයෙක් දෂ්ට කරන්නේ කලාතුරකින්. ඒ කියන්නේ සර්පයාට අනතුරක් දැනුනොත් විතරයි. හැබැයි දුෂ්ට මිනිස්සෙක් එහෙම නෙවෙයි. ඔහු ඔබ යන පියවරක් පාසා, ඒ කියන්නේ හැම වෙලාවකම ඔබට රිද්දන්න, ඔබව රවට්ටන්න උත්සාහ කරනවා. ඒ නිසා සර්පයාගේ විසට වඩා දුර්ජනයාගේ විස හරිම භයානකයි. අපි සර්පයන්ගෙන් බේරෙන්න දන්නවා වුණාට මේ වගේ දුර්ජනයන්ගෙන් බේරෙන්න හරිම පරිස්සම් වෙන්න ඕන. තෙරුවන් සරණයි.